මේ තියෙන්නේ CD Honda CD පවුලේ ඉග්නිෂන් ටයිමින් සහ වැල් ටයිමින්. මේ T අකුරත් එක්ක මේ මාක් එක ඇවිල්ලා තියෙන වැල් ටයිමින් වලට. මේක F අකුරට ගත්තාම මේක මේ මෙතන තමයි ඉග්නිෂන් ටයිමින්. ඊගාවට ස්ටාර්ට් වෙලා මේක හොඳට රේස් වෙලා දුවනකොට මෙන්න මේ ඉරි දෙක ගාවදී ප්ලැටිනම් ඇඩ්වාන්ස් වෙලා ඉවර වෙන්න ඕනේ. ඊට වඩා මෙහි ඇඩ්වාන්ස් වුණොත් එහෙම ඉග්නිෂන් පටන් ගන්නවා. ඒ වගේම ඉග්නිෂන් පටන් ගන්න තැන මේ F අකුරට වඩා T අකුර පැත්තට වුණොත් එහෙම එතකොට එන්ජින් එක රිටාර්ඩ් වෙලා එන්ජිම ගොඩක් ඕවර් හීට් වෙනවා. මේ සයිලන්සර් එහෙම කහපාට වෙන්නේ ඔන්න ඔය හේතු හින්දා. ඒකින්ද ප්ලැටිනම් වලින් දුවනවා නම් කිලෝමීටර් 2000කට 3000කට වගේ සැරයක් අනිවාර්යයෙන් මේක චෙක් කරලා බලන්න හරියට මේ F අකුර මාක් එකේදී ෆයරින් වෙනවද කියලා.